Welcome to Next Step Advisor. Next Step Advisor තුලින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට කරන්න පුළුවන් තවත් සුවිශේෂී ඩිග්‍රී එකක් ගැන. ඒ තමයි Bachelor of Engineering Technology. මේ ඩිග්‍රිය ගැන කතා කරන්න තමයි අපි අද මේ ඇවිල්ලා තියෙන්නේ. හරිම ලස්සන පොලිටෙක්නික් එකකට නිව්සීලන්ත වල තියෙන ඒරා ඉන්ස්ටිටියුට් එක කියන්නේ මෙන්න මේක තමයි. ඉතින් මේක හරිම ලස්සන පරිසරයක ඔයාලට පේනවා තියෙන්නේ. ඉතින් පරිසරයත් එන්ජොයි කරන ගමන් මේ ප්‍රෝග්‍රෑම් එක ඇයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක මම පැහැදිලි කරන්න. ඔයගොල්ලෝ දන්නවා මේ ගොඩක් අය ලංකාවේ A level ඉවරුනාට පස්සේ හරි ඊට කලින් හරි O level ඉවරුනාට පස්සේ උසස් අධ්‍යාපනය සඳහා ගොඩක් වෙලාවට තෝරගන්න සබ්ජෙක්ට් අපි ජොබ් මාකට් එකට සහ ඔයාගේ ටාගට් එකට යන්න ගැළපෙන සබ්ජෙක්ට් එකක්ද එහෙම නැත්නම් ගැළපෙන ෆීල්ඩ් එකක්ද කියලා හරි අවබෝධයක් නැතුව තෝරගන්න. ඉතින් මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා තමයි ලංකාවේ ගොඩක් අයට රස්සාවල් නැතුව ඉන්න වෙලා තියෙන්නේ. ඒ වගේම තවත් ගොඩක් වෙලාවට වෙන රටවල් වලට ගිහිල්ලා සමහර වෙලාවට ඒ රටට නොගැලපෙන ක්වොලිෆිකේෂන් ඔයාලට තියෙන හින්දා හරියමං රැකියාවක් කරගන්න බැරුව ඔඩ් ජොබ් කර අඩු පඩියකට ඉන්න වෙලා තියෙනවා. ඒ හින්දා ඒ නිසා තමයි අපි කල්පනා කරේ මේ වගේ සුවිශේෂී ඩිග්‍රීස් ළමයි ගොඩක් වෙලාවට ගැන ළමයි දන්නේ නැහැ, ගැන අවබෝධයක් නැහැ. සමහරවිට ඉන්ටර්නෙට් එකේ අර එහෙම සර්ච් කරලා තොරතුරු ගන්න පුළුවන් වුණාට මේකට රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් එක්ක කතා කරලා ඒ වගේම මේක ගැන ඇත්තටම ඩීප් නොලෙජ් එකක් තියෙන අයත් එක්ක කතා කරලා අවබෝධයක් ලබා ගන්න අවස්ථාවක් ඒගොල්ලන්ට නැහැ. ඒ වගේම ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ගෙන් එහෙම නැත්නම් ඒ ප්‍රෝග්‍රෑම්ස් ගැන ඩීප් නොලෙජ් එකක් තියෙන කෙනෙක්ගෙන් සහ ජොබ් මාකට් එක ගැන ඒ රටේ පරිසරය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන් මේ තොරතුරු ලබා ගැනීම එච්චර ලේසි පහසු කාරණයක් නෙවෙයි. ඒ හින්දා තමයි අපි කල්පනා කරේ අපේ දැනුමත් පාවිච්චි කරලා ඒ තියෙන යුනිවර්සිටිස් වලට ගිහිල්ලා ඕගොල්ලන්ට මේ තොරතුරු මේ දේවල් ගැන හරියාකාර තොරතුරු ඉතාමත්ම ගැඹුරින් සහ මේ කම්ප්‍රිහෙන්සිව් විදිහට ඕගොල්ලන්ට ගෙනත් දෙන්න. ඉතින් මේ ඉන්ජිනියරින් ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් එක කරපුවාම ඕගොල්ලන්ට ඉතාමත්ම හොඳ ජොබ් මාකට් එකක් තියෙනවා ලංකාව විතරක් නෙමේ වෙන රටවල් වල. ඉතින් මේ ඉන්ජිනියරින් ටෙක්නොලොජි කියන එක යම් යම් වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ මේක Bachelor of Engineering and Bachelor of Engineering Technology කියන්නේ දෙකක්. මෙතනදී අපි කතා කරන්නේ Bachelor of Engineering Technology එක ගැන. මේක ගැන කතා කරන්න එක හේතුවක් තමයි ජොබ් මාකට් එක හොඳ ජොබ් ඔපචුනිටිස් තියෙනවා විදේශ රටවල් වල. දෙවෙනි කාරණේ තමයි මේක අඩු මුදලකට නිව්සීලන්ත වගේ රටකට නම් ගිහිල්ලා කරගන්න පුළුවන්. ඉතින් මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මුදල අඩු මුදලක් කිව්වහම උදාහරණයකට ගත්තොත් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් වෙන රටකට කරන්න ගියොත් සමහර වෙලාවට $30 30-40,000ක් යන්න උනත් පුළුවන් 40,000ක් විතර යනවා. නමුත් මේ වගේ ඩිග්‍රීස් ගොඩක් වෙලාවට 25,000 30,000 අතර ප්‍රමාණ පහසු මුදලකට කරගන්න පුළුවන්. ඒක ඇත්තටම අනික් රටවල් එක්ක බලනකොට කම්පිටිටිව් ප්‍රයිස් එකක්. ඉතින් ඒ විතරක් නෙමෙයි මේක කරාම ලැබෙන ක්වොලිෆිකේෂන් එක ඉන්ටර්නැෂනලි රෙකග්නයිස්. ලංකාවේ හෝ එක ඒ කරන රටේ විතරක් නෙමෙයි ඒක මුළු ලෝකෙම රෙකග්නයිස්. අපි ඒ ගැන මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් ඉස්සෙල්ලම අපි මේ පොලිටෙක්නික් එකට ඇවිල්ලා අධ්‍යාපනය ලබන ලාංකීය ශිෂ්‍යයෙක්ම හම්බෙලා එයාගේ තොරතුරු ටික කතා කරන්න කල්පනා කරා. එයාගෙන් අහලා බලමු එයා කරන මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඉස්සෙල්ලම විස්තර ටිකක්. ඊට පස්සේ අපි කතා කරමු මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන සුවිශේෂී ලක්ෂණ ගැන. මේ ඉන්නේ සඳරු ඇත්තටම ඉංජිනේරින් ඩිග්‍රියක් කරන ස්ටුඩන්ට් කෙනෙක් මේ ඒරා ඉන්ස්ටිටියුට් එකේ. මම දැන් ඇත්තටම ඉන්නේ මේ ඒරා ඉන්ස්ටිටියුට් එකේ. හරිම ලස්සන තැනක තියෙන්නේ. වගේම හරිම පරිසරය වුණත් ගොඩක් ඉඩ තියෙන සිටි එක මැද තියෙන පොලිටෙක්නික් එකක් නිව්සීලන්ත වල තියෙන. ඉතින් මම මේ සඳරුත් එක්ක අද කතා කරන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි මම කියලා තියෙනවා අපේ බැචලර් එකක් කරද්දී අපි කල්පනා කරන්න ඕනේ මේ මම කරන බැචලර් එක අපේ ඒ කරන රටේ හරි එහෙම නැත්නම් දැන් තියෙන වර්තමාන ජොබ් මාකට් එකට හරි ගැළපෙන රැකියාවක්ද කියන එක හැමතිස්සෙම කල්පනා කරන්න ඕන. අපි දැකලා තියෙනවා ගොඩක් ළමයි ඒ ගැන අවබෝධයක් නැතුව නිකන් කතාව කෙනෙක් කියන්නම් වාලේ හරි එහෙම නැත්නම් එයාට හිතෙන හින්දා හරි මොනෑම් හේතුවක් හින්දා හරි එහෙම නැත්නම් මිල අඩු හින්දා හරි එච්චර වැඩකට නැති බැචලර්ස් ඩිග්‍රීස් කියන ජොබ් මාකට් එකට ලොකු වැදගත්කමක් නැති සබ්ජෙක්ට් සහ බැචලර්ස් කරනවා. හැබැයි මේ සඳරු ඇත්තටම කියන්න ඕනේ ඉතාමත්ම වැදගත් බැචලර් එකක් තමයි කරන්නේ ජොබ් මාකට් එකට ඇත්තටම ફોකස් වෙලා තියෙන ජොබ් මාකට් එකේ ජොබ්ස් හොඳට තියෙන බැචලර් එකක් තමයි සඳරු කරන්නේ.
සඳරු ඒ ගැන පොඩ්ඩක් කිව්වොත් මොකද්ද ඔයා කරන්නේ කියලා? මගේ කියන්නේ සම්පූර්ණ කෝස් ටයිටල් එක වෙන්නේ ඉන්ජිනියරින් ටෙක්නෝලොජි, බැචලර්ස් ඔෆ් ඉන්ජිනියරින් ටෙක්නෝලොජි. මම කරන්නේ ඒකේ ස්පෙෂලායිස් ඉන් මෙකැනිකල් ඉන්ජිනියරින්. ඒකේ ඊට අමතරව තියෙනවා ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින්, සිවිල් ඉන්ජිනියරින්. ওই ටික තමයි ඉන්ජිනියරින් ටෙක්නෝලොජි බැචලර් එකට අදාළව තියෙන්නේ. මගේ බැච් එකේම තව ඉතින් මම මාත් එක්ක 4 දෙනෙක් ඉන්න මෙකැනිකල් කරන, ඊට අමතරව ගොඩක් ඉන්නේ ඉලෙක්ට්‍රිකල් කරන කට්ටිය. ඒ කියන්නේ මේකේ ප්‍රැක්ටිකල් පැත්තත් හොඳට වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිකල් ලැබ්ස් එහෙම ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපිට ප්‍රැක්ටිකල් සෙෂන්ස් වලට ඒ වගේම අපිට මෙකැනිකල් වර්ක්ෂොප් එකක් තියෙනවා හොඳ. ඒ කියන්නේ අපේ අතහුරු වෙන්න අනිවාර්යෙන් ඒක මේවා කරගන්න. ඒක තමයි. ඔයා ඇයි මේ අපි ටිකක් ඇවිදින ගමන් කතා කරමුකෝ නේ. මේ ඇයි ඔයා ඒක කරන්න මේ කල්පනා කරේ? කියන්නේ ඉංජිනේරින් ඩිග්‍රී එකක් කරන්න කල්පනා කරේ ඔයා මොකක් හරි ඒකට විශේෂ ආසාවක් තියෙනවද? එහෙම නැත්නම් ජොබ් මාකට් එකේ මේ ඒකට තියෙන ඩිමාන්ඩ් එක ගැන හිතලාද ඒක කරේ? නෑ, ඒක ඇත්තටම මගේ අර ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අපි පොඩි කාලේ ඉඳන් අර මෙකැනිකල් ඉන්ජිනියරින් තාත්තගේ පසුබිමත් එක්ක තමයි ඒක ආයේ. කියන්නේ තාත්තා කරන්නේ එයා කන්ඩිෂන් රෙෆ්‍රිජරේෂන්, ඒකත් එක්කම කලින් ඉඳන් ඉඳලා ඊට පස්සේ ඒකට තමයි කැමති, ඉන්ට්‍රස්ට් එක වැඩි ඒ පැත්තට. ඊට පස්සේ මම ලංකාවෙත් A-levels ඉවරලා A-levels කරේ ඉන්ජිනියරින් ටෙක්නොලොජි වලින්. ඊට පස්සේ සිනෙක් කැම්පස් එකට ගිහින් මෙකැනිකල් ඉන්ජිනියරින් හයි නේෂනල් ඩිප්ලෝමා එකක් කම්ප්ලීට් කළා. ඊට පස්සේ තමයි තෝරගත්තේ මගේ බැචලර් එක කම්ප්ලීට් කරන්න টොප් අප් එකක් විදියට නිව්සීලන්ත ඇවිල්ලා. ඇත්තටම මේ එතනදී ඔයා ජොබ් මාකට් එක ගැන ලොකු අවබෝධයක් තිබුණාද? ඔව් තිබුණා. මොකද මේ අපි මම එන්න කලින් මේ ග්‍රීන් ලිස්ට් එකක් තියෙනවා ගවර්න්මන්ට් එකෙන් දීපේ ග්‍රීන් ලිස්ට් එකේ තිබුණා. ඒ කියන්නේ මෙකැනිකල් ඉන්ජිනියරින් HVAC පැත්තටම ගොඩක් ඒ ග්‍රීන් ලිස්ට් එකේ තිබුණා. ඒකත් එක හේතුවක් වුණා මේක කියන්නේ බය නැතුව එන්න. එතකොට විශ්වාසයක් තියෙනවනේ කවදා හරි ජොබ් එකක් වාගෙන ඔයාට අවශ්‍ය කරන ටාගට් එකට යන්න පුළුවන් කියලා. ඉතින් මේ ගොඩක් ළමයි දැන් ඔයා A level වලට මොනවද කරේ? මම කරේ ඉන්ජිනියරින් ටෙක්නොලොජි. ඉන්ජිනියරින් ටෙක්නොලොජි. දැන් ඔයා හිතනවද දැන් බැචලර් එක කරනකොට ඉන්ජිනියරින් ටෙක්නොලොජි හරි මැතමැටික්ස් කරපු නැති ළමයෙකුට මේක කරගන්න අමාරුයි වගේ කියලා? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මුල් කාලේ මේක ඉන්ජිනියරින් ෆන්ඩමෙන්ටල් මැත්ස් තියෙනවා. මට ඒක ලංකාවේදී මම මේක ඉවර කරගෙන ආපු නිසා ක්‍රොස් ක්‍රෙඩිට් එකත් එක්ක මට මෙහෙදි කරන්න උනේ නෑ. හැබැයි ඒක work hard ඒකත් එක තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඒක කරගන්න පුළුවන් නේ ඇත්තටම. මේ එතකොට මීට කලින් නිව්සීලන්ත වලට ඇවිල්ලා තියෙන ළමයි එහෙම ඔයාට හම්බෙලා තියෙනවද මේ ප්‍රොෆෙෂන් එකේ වැඩ කරන ජොබ්ස් හම්බෙලා තියෙන එහෙම? ඔව්. ඇත්තටම ඒක හම්බුනේ මම කලින් ලංකාවේ ඉඳන් දන්න කෙනෙක් නන් නෙමෙයි. මට මෙහි ආවට පස්සේ මම අර ඉරිදට යනවා. දැන් ෆ්‍රී ටයිම් එකක් හම්බෙන්නේ ඉරිදට විතරයි. එදාට යනවා ලංකාවේ ලොකු කමියුනිටි එකක් ඉන්නවා සෙල්ලම් කරන මේ සිටි එක මැද්දම සොෆ්ට්බෝල් සෙල්ලම් කරනවා. එතෙන්ට ගියාම අෂාන් කියලා මගේ යාළුවෙක් හම්බුණා. එයාත් මේ විදිහටම ක්‍රයිස්ට් චර්ච් ඇවිල්ලා මෙකැනිකල් ඉන්ජිනියරින් ඩිග්‍රී කම්ප්ලීට් කරලා එයා දැන් කියා එකේ ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්නේ ටෙක්නීෂියන් කෙනෙක් විදිහට. එයාම මට කිව්වා මේ කියන්නේ ඔයා මේක කම්ප්ලීට් කරගන්න, ඊට පස්සේ ඔයාට මට උනත් පුළුවන් මේ උදව් කරන්න. මේ කම්ප්ලීට් කරලා පස්සේ මේ කට්ටිය ඔපචුනිටිස් තියෙනවා. මොකද අපි ලංකාවේ කරලා එන බැචලර් එකකට වැඩිය මේ කට්ටිය පිළිගන්නවා නිව්සීලන්ත රට ඇතුලේ කම්ප්ලීට් කරපු. ඒකේ ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. දැන් අපි ගොඩක් අයට වෙලා තියෙන ප්‍රශ්නේනේ ලංකාවේ ඇත්තටම හොඳ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වෙන රටකට ගියාම මේ ක්වොලිෆිකේෂන් මොකද අපි දන්නා සමහර රටවල් වල ඉතාමත්ම අඩු ක්වොලිටි එකේ ඩිග්‍රීස් තමයි ඩිලිවර් කරන්නේ. ඉතින් ගොඩක් අයට අවබෝධයක් නැහැ ලංකාවේ ඩිග්‍රී ඇත්තටම හොඳ ක්වොලිටි එකක තියෙනවා. ඉතාම ඉහළ ක්වොලිටි එක. නමුත් එයාලට අවබෝධයක් නැහැ. ඒ හින්දා නිව්සීලන්ත වල කරපු ඒවට ලොකු තැනක් තියෙනවා මේ රට ඇතුලේ. දැන් ඒ කියන්නේ මගෙන් දැන් මම අර CV සරයි යද්දිත් මගෙන් තැන් දෙකකින් ඇහුවා මෙහෙද කරලා තියෙන්නේ කියලා මේ ඩිප්ලෝමා එක කම්ප්ලීට් කරලා තියෙනවා කියලා. එහෙම වුණා නම් සමහරට එතන ඔපචුනිටි එකක් එන්න ඉඩ තිබ්බා. ඒ කියන්නේ මෙහි ඇත්තටම ඔයා ගොඩක් වෙලාට රට යන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් ඇත්තටම ලංකාවේ ටයිම් එක වේස්ට් කරන්නේ නැතුව විදේශ රටකට ගිහිල්ලා ඔයා සෙටල් වෙන්න හරි බලාපොරොත්තු වෙන රටකට ගිහිල්ලාම ඩිප්ලෝමා එක හරි බැචලර් එක කරොත් හොඳයි කියන එක නේද අපි හිතන්නේ. ඒ කියන්නේ මේ කට්ටියගේ ඒ කියන්නේ ෆියුචර් කැරියර් එකට හොඳයි. කියන්නේ ජොබ් මාකට් එකේදී ඒ කට්ටිය පිළිගන්නවා
මේ රටේ කරපු එකක් වෙන රටක කරලා එනවට වැඩිය. එහෙම එන්න ඇත්තටම හේතුවක් තියෙනවා මේ සඳරු. මොකද මේ රටේ ඩිග්‍රියක් කරන්න ඇවිල්ලා කරනකොට මේ රටේ දැන් ටෙක්නොලොජි එක ඊළඟට এডুকেෂනල් මේ මෙතඩොලොජිස් යූස් කරන ඒවා විතරක් නෙවෙයි. ඇත්තටම මේ කල්චර් එක ගැන ලොකු අවබෝධයක් එනවනේ ඔයගොල්ලන්ට. මේ සිස්ටම් එකක් වෙන්නේ කොහොමද වැඩ වෙන්නේ. මොකද දැන් ඔයා කරන මෙකැනිකල් හරි ඉංජිනේරින් සබ්ජෙක්ට්ස් වල තියරි හරි ප්‍රැක්ටිකල් නොලෙජ් එක විතරක් නෙවෙයි වැදගත් වෙන්නේ. මේක එතිකල් විදිහට සහ මෙහි නිව්සීලන්ඩ් වල තියෙන ලෝ එකට අනුව කෙරෙනවද කියන එක කරන්න පුළුවන් කෙනෙක්ද හොයා කියන එකත් ඒගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ හින්දා ඉතින් ඇත්තට මේකයි ගොඩක් වෙලාවට ඒගොල්ලෝ අපි ඒගොල්ලොත් එක්ක කතා කරද්දී ඇයි එහෙම කරන්න කියලා වුණා. ඒගොල්ලෝ ඒක තමයි කියන්නේ. ඉතින් මේ දැන් ගොඩක් ළමයි A level කරාට පස්සේ අපි දැකලා තියෙනවා එහෙම අර එච්චරම ලොකු ජොබ් මාකට් එකකට දැන් ඉස්සරහට ඇත්තටම AI ටෙක්නොලොජිස් ආවා මේ හින්දා ගොඩක් ජොබ්ස් රිප්ලේස් වෙනවා. ඉතින් ඒ හින්දා ගොඩක් අය බයයි ඉංජිනේරින් වගේ සබ්ජෙක්ට් එකක් කරන්න Tamanට කරන්න පුළුවන් වේද අර එහෙම හින්දා. ඔයා මොකක්ද ඒ ගැන හිතන්නේ? හැබැයි මම හිතන්නේ ඉංජිනේරින් වගේ එකක් කරොත් මොකද ඒක අපිට ඒ කියන්නේ අපේ හැගෙන්න ඉන්න ඕන දෙයක් නේ. කියන්නේ අපි කරලා හුරු වෙලා අපේ නොලෙජ් එකත් එක්ක කරන්න ඕන එකක්. මොකද අපි ඒක කම්පියුටර් බේස් කරන වැඩක් නෙමෙයි. AI ටෙක්නොලොජි එකත් එක්ක අතන ඒ කියන්නේ අපේ දැනුම තිබ්බොත් අපිට කොහේ හරි ඔපචුනිටි එකක් අනිවාර්යෙන් තියෙන. අපිට අපේම කියලා හරි බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ නොලෙජ් එකත් එක්ක තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. මොකද ඒ කියන්නේ ඒක අපිට හැම වෙලාවෙම අර AI එක්ක යන දෙයක් නෙමෙයි. ඒක අපේ අතේ හුරුවයි ප්‍රැක්ටිකල් නොලෙජ් එකයි ඊට අමතරව තියරිටිකල් නොලෙජ් එකයි ඒ දේවල් එක්ක තමයි මේ ෆීල්ඩ් එකේ ජොබ්ස් කරේ තියෙන්නේ. ගොඩක් අය බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් බිස්නස් මැනේජ්මන්ට් වගේ දේවල් තෝරගන්නවා. ඉතින් ඒ වගේ ඒවාට වැඩිය ඇත්තටම ජොබ් මාකට් එකේ ගොඩක් ඉහළ තැනක් තියෙන දෙයක් තමයි මේ වගේ ඒරියාස් වෙන්නේ. හරි සඳර බොහොම ස්තුතියි. එහෙනම් ඔයාගේ තොරතුරු අපිත් එක්ක ෂෙයා කළාට. ඔයාට සුබ අනාගතයක් Thank you very much.